2014 ජූලි මාසයේ 24 වෙනිදා ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ මාකෝම්බ් ඕචාඩ් ට්‍රයල් කියන කැලෑවක් මැදින් වැටිලා තිබුණ පාරක පුද්ගලයන් දෙන්නෙක් ගමන් කරමින් හිටියා. ඒ රාත්‍රියේ 8ට විතර. මේ වෙලාවේදී ඔවුන් දකිනවා පාර අයිනේ කානුවක් ළඟ කෙඳිරිගාමින් හිටපු බල්ලෙක්. මේ බල්ලගේ තිබුණ අමුතු හැසිරීම නිසා මේ පුද්ගලයන් දෙන්න මේ ස්ථානයට ගිහින් බලනවා. මේ වෙලාවේ ඔවුන් ගමන් කරමින් ඉඳපු පාරට ටිකක් දුරින් පඳුරු වලින් වැහිලා තිබුණ ස්ථානයක ගැහැණු ළමයෙක්ගේ මල සිරුරක් ඔවුන්ට දකින්න පුළුවන් වුණා. මේ මල සිරුර යම් ප්‍රමාණයකට නිර්වත් වෙලා තිබුණා. ඔවුන් මේ වෙලාවෙම මේ ගැන පොලිසියට දැනුම් දුන්නා. මේ ස්ථානයට එන පොලිසියට මේ මල සිරුර දකින්න පුළුවන් වුණා. වැඩිදුර පරීක්ෂා කරද්දී මේ ගැහැණු ළමයාගේ මල සිරුරේ මුහුණේ සහ හිස ප්‍රදේශවල ඊටාම දරුණු පහර දීම් සලකුණු තිබුණා. මේ නිසා මල සිරුර ගැහැණු ළමයෙක්ගේ කියනවා හැරෙන්න වෙන කිසිම තොරතුරක් සොයාගන්න ඔවුන්ට පුළුවන් උනේ නැහැ. පොලිස් නිලධාරීන්ට කිසිම අදහසක් තිබුණේ නැහැ ඔවුන්ගේ ඉස්සරහා දිගහැරෙමින් තිබුණේ දරුණු අපරාධයක ආරම්භය බව. දෙදස් 14 ජූලි 24 වෙනිදා හවස 5:30ට විතර අවුරුදු 14ක් වුණ ඒප්‍රිල් මිල්සැප් සුපුරුදු විදිහටම ඇයගේ සුරතල් බල්ලවන පෙනී සමග මාකෝම්බ් ඕචාඩ් ට්‍රයල් කියන අඩිපාරේ ඇවිදින්න යනවා. ඇය ජීවත් වුණේ මිචිගන් ප්‍රාන්තයේ අමාඩා කියන පොඩි නගරයක. නගරයක් කිව්වට අමාඩා කියන්නේ ගමක්. සාමාන්‍යයෙන් මේ විදිහට ඇවිදින්න ගිහින් පැයකට විතර පසුව නැවත නිවසට එන ඒප්‍රිල් මේ දවසේ රෑ 8 වෙනකනුත් නිවසට ඇවිත් තිබුණේ නැහැ. මේ නිසා ඇයගේ අම්මා ජෙනිෆර් මිල්සැප් ගොඩක් කලබල වුණා. ඒප්‍රිල්ගේ මොබයිල් ෆෝන් එකට කොච්චර මැසේජ් කළත් කිසිම රිප්ලයි එකක් තිබුණේ නැහැ. ඒප්‍රිල්ට ගත්ත හැම කෝල් එකක්ම ඩිරෙක්ට් උනේ ඇයගේ වොයිස් මේල් එකට. මේ නිසා ජෙනිෆර් ඒප්‍රිල්ගේ බොයිෆ්‍රෙන්ඩ් වුණ ඔස්ටින් ඇල්බර්ට්සන්ට කෝල් කළා. මේ වෙලාවේදී ඔස්ටින් කිව්වා ඒප්‍රිල්ගෙන් අමුතු මැසේජ් එකක් ඔහුට ලැබුණ බව. මේ මැසේජ් එකේ තිබුණේ තව ටිකෙන් මාව කවුරු හරි පැහැර ගන්නවා කියලා. මේ බව දැනගන්න ලැබුණ ගමන්ම ජෙනිෆර් ඔස්ටින් සහ ඔහුගේ යාළුවෙකුත් එක්ක ඒප්‍රිල්ව සොයන්න මාකෝම්බ් ඕචාඩ් ට්‍රයල් වලට පිටත් වුණා. තමන්ගේ දුව ඒප්‍රිල්ව සොයමින් සිටි ජෙනිෆර් මිල්සැප්ට කලින් සඳහන් කරපු මලසිරුර පරීක්ෂා කරමින් සිටි පොලිස් නිලධාරීන්ව මුණ ගැසුණ මේ අතරතුර පොලිස් නිලධාරීන් මේ ස්ථානයේ ඉන්නවා දකින ජෙනිෆර් ඒ දිහාවට ගමන් කළා. මලසිරුර ළඟ තිබුණ සුදු පාට සපත්තු දෙක සහ මලසිරුරේ පෙනුමෙන් මේ ඉන්නේ ජෙනිෆර්ගේ එකම දුව ඒප්‍රිල් කියන එක ඇය හඳුනගත්තා. ඒප්‍රිල් මිල්සැප් ඝාතනයේ පරීක්ෂණ ඉතාම ඉක්මනින් ආරම්භ වුණා. පොලිසියේ සැකය මුලින්ම යොමු වුණේ ඒප්‍රිල්ගේ බොයිෆ්‍රෙන්ඩ් ඔස්ටින් වෙත. ඒකට හේතුව වුණේ ඔහුට ඒප්‍රිල් මිය යන්න කලින් ලැබිලා තිබුණ මැසේජ් එක. මේ මැසේජ් එක ලැබිලා තිබුණේ හවස 6:28ට. නමුත් රෑ 8ට පසුවත් ජෙනිෆර් ඔස්ටින්ට කෝල් කරනකන් මේ ගැන කාටවත් දැනුම් දුන්නේ නැත්තේ ඇයි කියන එක ලොකු සැකයක් මතු කළා. මේ අතරතුර කාලයේ ඔස්ටින් හිටියේ කොහෙද කියන එක ගැනත් ඔහු මේ මිනීමැරුම සිදු කර පසුව ඒ බව සඟවන්න උත්සාහ කරනවාද කියන එක ගැනත් ඔස්ටින්ගෙන් ප්‍රශ්න කළා. නමුත් ඔහු කිව්වා මේ මැසේජ් එක ලැබිලා පැයක් විතර යනකම් ඔහු ඒ මැසේජ් එක දැකපු නැති බව. මේ වයසේ පිරිමි ළමයි ඔහුගේ මොබයිල් ෆෝන් එකෙන් ඈත් වෙලා පැයක් හිටියා කියන එක ඇත්තටම විශ්වාස කරන්න ටිකක් අපහසු දෙයක්. ඒ වගේම ඒප්‍රිල් මිය යන්න කලින් ඇය කතා කරලා තිබුණ එකම පුද්ගලයා ඔස්ටින්. ට්‍රූ ක්‍රයිම් ස්ටෝරිස් අහන ඔයාලා දැනටමත් දන්නවා මේ වගේ වෙලාවට ළඟින්ම ඉන්න අයට සැකය යොමු වෙන එක ගොඩක් සාමාන්‍ය දෙයක්. ඔස්ටින් දීලා තිබුණ ප්‍රකාශවලට අනුව ඒප්‍රිල් මිය යන වෙලාවේ ඔහු සහ ඇලෙක්ස් කියන යාළුවා හිටියා කියපු ස්ථානයේ සිකියුරිටි කැමරා චෙක් කරන්න පොලිසියට පුළුවන් වුණා. ඒ සිකියුරිටි ෆුටේජස් වල ඔස්ටින් සහ ඇලෙක්ස් ඉන්න විදිහ පැහැදිලිව නිරීක්ෂණය වුණා. මේ හේතුව නිසා ඔවුන් දෙන්නවම
සැකයෙන් නිදහස් වෙනවා. මේ සැකේ නැතිවීමත් එක්කම මෙච්චර කාලයකට සාමකාමීව තිබුණ අමාඩා නගරයේ නිදහසේ ඉන්න මිනිමරුවෙකු ඉන්න බව හැම දෙනෙක්ටම පැහැදිලි වුණා. ඒ වගේම මෙතනින් පසුව මේ පරීක්ෂණය වෙනම මාර්ගයකට යොමු වුණා. ඒප්‍රිල් මිල්සැප්ගේ මලසිරුර හමු වුණත් සාමාන්‍ය අපරාධ ස්ථානයක හමු වෙනවා වගේ DNA samples, fingerprints, හිසකෙස් වගේ physical evidence කිසිම දෙයක් මේ ස්ථානයේ තිබුණ නැති එක විශේෂ දෙයක්. තිබුණ එකම සාක්ෂිය වුණේ මලසිරුරේ සටහන් වුණ පාවහන් සලකුණක්. නමුත් පොලිසිය දැනගෙන හිටියා මේ මිනිමරුවා ඒප්‍රිල්ගේ බැක්පැක් එක සහ මොබයිල් ෆෝන් එක අරන් ගිහින් කියලා. ෆිසිකල් එවිඩන්ස් කිසිම දෙයක් නැති නිසා මිනිමරුවව සොයාගන්න පුළුවන් එකම ක්‍රමය ඩිජිටල් එවිඩන්ස් කියන දේ ඉන්වෙස්ටිගේටර්ස්ලා තේරුම් ගත්තා. මේ මිනිමරුම සිදුවන දිනයට පහුවෙනිදා, ඒ කියන්නේ ජූලි 25 වෙනිදා මේ මුළු ප්‍රදේශයේම පරීක්ෂා කරන්න පටන් ගත්තා. මේ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් විදිහට ඔවුන් ඒප්‍රිල්ගේ මොබයිල් ෆෝන් එක සොයාගත්තා. පොලිසිය විශ්වාස කළා මේ මිනිමැරුමට සම්බන්ධ මොනම හරි තොරතුරක් ඒප්‍රිල්ගේ මොබයිල් ෆෝන් එකේ ඇති කියලා. ඒ විශ්වාසයෙන් ඇයගේ මොබයිල් ෆෝන් එක පරීක්ෂා කරද්දී මේ ෆෝන් එකේ තිබුණ ෆිට්නස් ට්‍රැකින් ඇප් එකකට ඉන්වෙස්ටිගේටර්ස්ලගේ අවධානය යොමු වුණා. ෆිට්නස් ඇප් එකක් සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ පුද්ගලයෙක් ඇවිදින වේගය, ගමන් කරන මාර්ගය සහ කැලරි බර්න් වෙන ප්‍රමාණය දැනගන්න වගේ දේවල් වලට වුණත් ඒප්‍රිල් මිල්සැප්ගේ අභිරහස් මරණය විසඳන්න පුළුවන් එකම ක්‍රමය තිබුණෙත් මේ ඇප් එක ඇතුලේ. මේ ගැන වැඩිදුර පරීක්ෂණය කළ FBI ආයතනයට මේ සොෆ්ට්වෙයාර් එක ඩිවලොප් කරපු කම්පැනි එකේ උදව්වෙන් ඒප්‍රිල්ගේ මොබයිල් ෆෝන් එකේ සටහන් වෙලා තිබුණ ඩේටා රිපෝට්ස් 3000ක් විතර ලබා ගන්න පුළුවන් වුණා. මේ ලැබුණ ඩේටා සහ Google Maps යූස් කරලා 2014 ජූලි 24 වෙනිදා ඒප්‍රිල් ගෙදරින් පිටත් වුණ මොහොතේ ඉඳන් ඇය මියගිය මොහොත වෙනකන් ඒප්‍රිල් ගමන් කරපු මාර්ගය සිතියමක් විදිහට නැවත නිර්මාණය කරන්න ඉන්වෙස්ටිගේටර්ස්ලට පුළුවන් වුණා. ඒ වගේම ගොඩක් වැදගත් තොරතුරු කීපයක්ම සොයාගන්න ඔවුන්ට පුළුවන් වෙනවා. පළවෙනි දේ තමයි මේ මිනිමැරුම උන ස්ථානය සහ වෙලාව තහවුරු කර ගැනීම. හවස 6:28ට විතර ඒප්‍රිල් ඇයගේ බොයිෆ්‍රෙන්ඩ් ඔස්ටින්ට කලින් සඳහන් කරපු මැසේජ් එක යවන වෙලාවේදී ඇය ඉඳපු ස්ථානය හරියටම සොයාගන්න පුළුවන් වුණා. ඊළඟ දේ උනේ මිනිමැරුම සිදු වුණ විදිහ යම් දුරකට නිගමනය කරන්න මේ ලැබුණ ඩේටා වලින් පුළුවන් වුණා. හවස 6:30ත් 6:44ත් අතර කාලය ඇතුළත ඒප්‍රිල්ගේ මොබයිල් ෆෝන් එක විනාඩි 15ක් විතර එකම ස්ථානයක එහාට මෙහාට මූව් වෙලා තිබුණා. ඒකෙන් පැහැදිලි වුණා ඒප්‍රිල් ඇයගේ මිනිමරුවගෙන් බේරෙන්න ලොකු උත්සාහයක් අරන් තිබුණ විදිහ. මේ අතරතුර ඒ කියන්නේ හවස 6:31 ඉඳන් හවස 6:33 කාලයේදී ඒප්‍රිල්ට කෝල් කරන්න 3 පාරක්ම උත්සාහ කරලා තිබුණත් ඒ හැම උත්සාහයක්ම අසාර්ථක වෙලා තිබුණා. මේ පරීක්ෂණයේ ගොඩක්ම තීරණාත්මක සාක්ෂිය හමු වුණේ මොබයිල් ෆෝන් එකේ හවස 6:44ට සටහන් වෙලා තිබුණ ඩේටා වලින්. මේ වෙනකන් පැයට සැතපුම් 3.8ක් වගේ සාමාන්‍ය ඇවිදින වේගයකින් මූව් වෙලා තිබුණ ඒප්‍රිල්ගේ මොබයිල් ෆෝන් එක හවස 6:44ට එකවරම පැයට සැතපුම් 13ත් 22ත් අතර වේගයකින් මේ ස්ථානයෙන් ඉවතට ගමන් කරලා තිබුණා. කරුණු දෙකක් තහවුරු වෙනවා. පළවෙනි එක ඒප්‍රිල් මිය ගිහින් හරි සිහිය නැතිව හරි ඉඳපු නිසා මේ වගේ වේගයකින් ගමන් කරන්න පුළුවන් කමක් ඇයට කොහොමටවත් තිබුණේ නැහැ. දෙවැනි එක මිනිමරුවා කවුරු වුණත් මේ පුද්ගලයා ඒප්‍රිල්ගේ මොබයිල් ෆෝන් එකත් අරගෙන මෝටර් බයික් එකක් හරි ඊට සමාන වාහනයකින් මේ ස්ථානයෙන් පැනලා ගිහින් තිබුණා. ඉතින් මේ අඩිපාර දිගේ පයින් ගමන් කරපු පුද්ගලයෙක් සොයනවා වෙනුවට මෝටර් බයික් එකකින් මේ ආසන්නයේ ඉඳපු හරි ගමන් කරපු කෙනෙක් හරි සොයන එකට පොලිසිය අවධානය යොමු කළා. මේ විදියට ඒප්‍රිල් විසින්ම ඉතුරු කරපු ඩිජිටල් එවිඩන්ස් ඇයගේ මිනිමරුවා සොයා ගැනීමට පොලිසියට උදව් වුණ ප්‍රධානම සාක්ෂි වුණා.
ඒප්‍රිල්ගේ මොබයිල් ෆෝන් ඩේට වලින් මේ මිනිමැරුම කරපු පුද්ගලයා මේ ස්ථානයට ඇවිල්ල තිබුණේ වහනයකින් විශේෂයෙන්ම මෝටබයික් එකකින් බව තහවුරු උනාට පස්සේ මේ මාර්ගය ළඟින් ගමන් කරපු වහන ගැන පොලිසිය අවධානය යොමු කළා. පොලිස් ඔෆිසර්ස්ලා 70ක විතර ටීම් එකක් මුළු ආමඩා නගරය පුරාම පරීක්ෂණයක් ආරම්භ කළා. ඒ වගේම නගරයේ ජීවත් වුණ අයගේ තොරතුරු ලබා ගන්න පුළුවන් මොබයිල් ෆෝන් නම්බර් එකක් එහෙම නැත්නම් ටිප් ලයින් එකක් හඳුන්වා දීලා තිබුණා. මේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදිහට ඔවුන්ට වෙනත් පුද්ගලයන්ගෙන් තොරතුරු 1000කට වැඩි ප්‍රමාණයක් ලැබිලා තිබුණා. නමුත් ඒ අතරින් කිහිප දෙනෙක් එකම විදිහේ පුද්ගලයෙක් ගැන තොරතුරු ලබා දීලා තිබුණා. ඒප්‍රිල් මේ පාර දිගේ ගමන් කරමින් ඉඳපු කාලයේම මේ පාර හරහා ගමන් කරමින් ඉඳපු කීප දෙනෙක් ඒප්‍රිල් එක්ක කතා කරමින් ඉඳපු ටිකක් සැකහිතෙන පුද්ගලයෙක්ව දැකලා තිබුණා. හවස 6:25ට විතර මේ පාරෙම ගමන් කරපු එරික් කියන පුද්ගලයා කියලා තිබුණේ ඒප්‍රිල් ඇයගේ සුරතල් බල්ලා එක්ක ඉඳපු බවත්. ඒ වෙලාවෙම ඇයගේ ළඟම නිල් සහ සුදු පාට මෝටර් එකක් නවත්තලා තිබුණ බව. තවත් විනාඩි 25කට විතර පස්සේ මේ ස්ථානය පසු කරන් යන එරික්ට මේ මෝටර් එක දකින්න පුළුවන් වුණේ නැහැ. මේ විදියටම තොරතුරු ලබා දුන්න මේරි සහ ඩග් ස්ටයින් කියන කපල් එක හවස 6:30ට විතර කලින් වගේම මෝටර් එකක ඉඳපු පුද්ගලයෙක් ඒප්‍රිල් එක්ක කතා කරමින් ඉඳපු බව කියලා තිබුණා. තවදුරටත් ඔවුන් කියලා තිබුණ විදිහට මේ පුද්ගලයා ඉඳලා තිබුණේ ලොකු කේන්තියකින් බව පෙනිලා තිබුණා. මේ වගේ ඒප්‍රිල්ට වඩා වයසින් ගොඩක් වැඩි පුද්ගලයෙක් සහ ඒප්‍රිල් අතර මේ වගේ කතාබහක් තිබුණ එක අමුතු දෙයක් කියලා ඔවුන්ට ඒ වෙලාවේදී හිතුණා. තවත් සාක්ෂිකරුවෙක් වුණ විලියම් කියන පුද්ගලයා ලබා දීලා තිබුණ ප්‍රකාශයට ඉන්වෙස්ටිගේටර්ස්ලගේ ලොකු අවධානයක් යොමු වුණා. මේ දවසේ විලියම් ඉඳලා තිබුණේ මේ පාරේ ඔහුගේ බයිසිකලය පදිමින්. ඒ වෙලාවේදී මේ මෝටර් එකේ ඉඳපු පුද්ගලයාව විලියම්ට මුහුණට මුහුණ හමු වෙලා තිබුණා. ඔහු එක දිගටම විලියම්ගේ මුහුණ දිහාම බලාගෙන ඉඳලා තියෙනවා. මේ වෙලාවේදී විලියම්ට නිරීක්ෂණය වෙලා තිබුණා මේ පුද්ගලයා ඉන්නේ ලොකු කලබලයකින් කියන එක. ඒ වගේම ඇස්වල ලොකු භයානක බවක් තිබුණා කියලත් ඔහු පොලිසියට කියලා තිබුණා. ඇමී සහ ගේල් ස්පිනලා කියන දෙන්නත් මේ කියන පුද්ගලයාව සහ ඒප්‍රිල්ව දැකලා තිබුණා. ඒ හවස 6:30ට විතර. ටික වෙලාවකට පස්සේ ආපහු ඔවුන් මේ ස්ථානයට එන වෙලාවේ ඒප්‍රිල් එතන හිටියේ නැති බවත් ඇයගේ බල්ලා වුණ පෙනී විතරක් මේ අඩිපාර ළඟ තිබුණ කැලෑව දිහා බලාගෙන කෙඳිරිගාමින් හිටපු බවත් ඔවුන් දැකලා තිබුණා. ඒ වෙලාවෙම භයානක පෙනුමක් ඇති ඇස් දෙකක් තිබුණ පුද්ගලයෙක් මේ ළඟම ඉන්න විදිහත් ඔවුන් දැකලා තිබුණා. මේ ලැබුණ සාක්ෂි පදනම් කරගෙන ඉන්වෙස්ටිගේටර්ස්ලට පුළුවන් වෙනවා මේ අදාළ පුද්ගලයාගේ පෙනුම චිත්‍රයකට ගන්න. එහෙම නැත්නම් කම්පොසිට් ස්කෙච් එකක් නිර්මාණය කරන්න. මේ ස්කෙච් එක සහ සාක්ෂිවලට අනුව පොලිසිය මිනිමරුවගේ ප්‍රොෆයිල් එකක් හදනවා. ඒ අනුව මේ මිනිමරුවා තියුණු ඇස් දෙකක් ඇති අවුරුදු 30ක විතර පුද්ගලයෙක් කියන නිගමනයට ඔවුන් එනවා. තවදුරටත් මේ ප්‍රදේශයේ තිබුණ සෙකියුරිටි කැමරාස් චෙක් කරද්දී මේ ප්‍රොෆයිල් එකට සමාන පුද්ගලයෙක් නිල් සහ සුදු පාට බයික් එකකින් ගමන් කරන විදිය නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. ඔවුන්ට මේ ෆූටේජස් ලැබිලා තිබුණේ පෙට්‍රල් ෂෙඩ් එකක සහ මිස්ටර් කොස් කියන පුද්ගලයාගේ නිවසේ තිබුණ කැමරාවලින්. මේ ෆූටේජස් රෙකෝඩ් වෙලා තිබුණේ හවස 6ත් 7ත් අතර කාලයේදී. ඉන්වෙස්ටිගේටර්ස්ලට තිබුණ ඊළඟ චැලෙන්ජ් එක උනේ මේ බයික් එක සහ මේ අදාළ පුද්ගලයාව සොයාගන්න එක. ඉතින් පරීක්ෂණය මේ විදිහට ටිකෙන් ටික ඉස්සරහට ගියා. මේ පරීක්ෂණ කණ්ඩායමේ ඉඳපු පොලිස් ඔෆිසර් කෙනෙක් සාමාන්‍ය විදිහට මේ ප්‍රදේශයේ ඩ්‍රයිව් කරමින් ඉන්න අතරතුර විශේෂ දෙයක් නිරීක්ෂණය වෙනවා. ඒ තමයි ඔවුන්ට ලැබිලා තිබුණ සාක්ෂිවලට සමාන පෙනුමක් තිබුණ බයික් එකක් ගෙදරක ඉස්සරහා නතර කරලා තිබුණ විදිහ ඔහු දකිනවා. ඔහු නිකමට වගේ මේ බයික් එකේ ෆොටෝ එකක් අරගෙන
අනික් ඉන්වෙස්ටිගේටර්ස්ලට යවලා අහනවා ඔවුන් හොයන්නේ මේ වගේ බයික් එකක්ද කියලා. මේ ෆොටෝ එක දකින අනික් ඉන්වෙස්ටිගේටර්ස්ලා වැඩිදුර පරීක්ෂණ කරන්න මේ නිවසට එනවා. නමුත් මේ බයික් එක මේ වෙලාවේ මෙතන තිබුණේ නැහැ. ඔවුන් ගෙදර හිටපු පුද්ගලයාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළා. ඔහු කිව්වා ඒ බයික් එක ඔහුගේ නොවන බවත්. ඒ බයික් එක අයිති ඔහුගේ යාළුවෙක් වුණ ජේම්ස් වැන් කැලිස් කියන පුද්ගලයාට බව. මේ අභිරහස් මිනිමැරුමේ තිබුණ සියලුම හිස්තැන් ටිකෙන් ටික වැහෙනවා කියලා පොලිස් නිලධාරීන්ට තේරුණා. මේ නිසාම ඔවුන් වයස අවුරුදු 32ක් වුණ ජේම්ස්ගේ නිවස සොයාගෙන ඔහුගේ නිවසට ගියා. මේ මිනිමැරුම උන දවසේ, ඒ කියන්නේ 2014 ජූලි 24 වෙනිදා ජේම්ස් කරපු දේවල් සහ ඔහු ඇඳන් හිටපු ඇඳුම් ගැන පොලිසිය ප්‍රශ්න කරන්න පටන් ගත්තා. නමුත් මේ හැම දෙයකටම ඔහු සාමාන්‍ය විදිහට උත්තර දුන්නා. ජේම්ස් ලබා දුන්න ප්‍රකාශයට අනුව ජූලි 24 වෙනිදා ඔහු හවස 5ට විතර ඔහුගේ සහෝදරයා මුණ ගැහෙන්න නිවසින් පිටත් වුණ බවත්, රෑ වෙන්න කලින් නැවත නිවසට එන්න උත්සාහ කරපු බවත් කියලා තිබුණා. එදා දවසේ ඔහු යූස් කරලා තිබුණේ කළු පාට හෙල්මට් එකක්. ඒ වගේම කළු පාට හුඩි එකක් සහ කැමෆ්ලාජ් කලිසමක් ඇඳගෙන හිටපු බවත් තවදුරටත් ජේම්ස් කියලා තිබුණා. නමුත් ඉන්වෙස්ටිගේටර්ස්ලට දැනගන්න අවශ්‍ය වෙලා තිබුණ වැදගත්ම දේ උනේ ඔහු මේ දවසේ දාගෙන හිඳපු සපත්තු දෙක ගැන. ඒ මොකද කලින් සඳහන් කළා වගේ ඒප්‍රිල්ගේ මලසිරුරේ සපත්තු අඩිපාරක් සටහන් වෙලා තිබුණා. පොලිසිය උත්සාහ කළේ මේ සපත්තු අඩිපාරවල් එකිනෙකට සමාන වෙනවද බලන්න. නමුත් ජේම්ස් කියනවා ඔහු එදා දාගෙන හිටියේ කේ සුවිස් වර්ගයේ සපත්තු දෙකක් කියලා. නමුත් මේ සපත්තුවල අඩිපාරවල් ඒප්‍රිල්ගේ මලසිරුරේ තිබුණ හෙරින්බෝන් රටාවට සමාන වුණේ නැහැ. සාක්ෂිකරුවන් දුන්න සාක්ෂි සහ මේ පුද්ගලයාගේ කතාවල තිබුණ පරස්පරතා පොලිසිය තේරුම් ගන්නවා. මේ ප්‍රශ්න කිරීමෙන් පසුව ජේම්ස්ගේ සෝෂල් මීඩියාවල තිබුණ ෆොටෝස් පරීක්ෂා කරන පොලිසිය දකිනවා ඔහු දාගෙන ඉඳපු ජෝඩන් වර්ගයේ සපත්තු දෙකක්. මේ වර්ගයේ සපත්තුවල අඩිසලකුණු හෙරින්බෝන් රටාවට ගොඩක් සමාන බව ඉන්වෙස්ටිගේටර්ස්ලා දැනගත්තා. පොලිසිය ආපහු ජේම්ස් වැන් කැලිස්ගේ නිවස පරීක්ෂා කළා. මේ මිනිමැරුමට සම්බන්ධ සාක්ෂි හමු වුණේ නැති වුණත් මේ වෙලාවේදී ඔහුගේ නිවස පිටුපස නීති විරෝධී විදිහට පැල කරලා තිබුණ කැනබිස් වගාවක් සොයා ගන්නවා. පොලිසිය මේ සිදුවීම හේතුවක් කරගෙන ජේම්ස් සහ ඔහුගේ තාත්තව පොලිස් අත්අඩංගුවට ගත්තා. මේ නිසා ඒප්‍රිල්ගේ ඝාතනය සම්බන්ධයෙන් ජේම්ස්ගෙන් ප්‍රශ්න කරන්න පොලිසියට වැඩි අවස්ථාවක් ලැබුණා. පොලිසියේ භාරයට ගන්න ජේම්ස්ගේ කම්පියුටර් එකෙත් ඉන්ටර්නෙට් සර්ච් හිස්ටරි එකේ තමන්ට වඩා වයසින් අඩු ගැහැණු ළමයෙක් යාළු කරගන්නේ කොහොමද වගේ දේවල් සර්ච් කරලා තිබුණ නිසා මේ සැකය තවත් වැඩි වෙලා තිබුණා. ඉතින් මේ සිදුවීම් වලට සහ ජේම්ස් මේ මිනිමැරුම කළා කියලා ඔප්පු කරන්න සම්බන්ධ නොවුනත් ටිකක් සයිකොලොජිකල් පැත්තෙන් හිතන්න පුළුවන් තොරතුරක් මෙතන තිබුණා. ඒ තමයි ජේම්ස් එක්කම අත්අඩංගුවට ගැනුණ ඔහුගේ තාත්තා රෙජිස්ටර්ඩ් සෙක්ස් ඔෆෙන්ඩර් කෙනෙක්. ජේම්ස් කොච්චර නෑ කිව්වත් ලැබිලා තිබුණ තොරතුරු සහ සාක්ෂි ජේම්ස්ට විරුද්ධව ගොඩනැගෙමින් තිබුණා. ඔහුව කෙලින්ම මේ මිනිමැරුමට සම්බන්ධ කරන්න පොලිසියට අඩු වෙලා තිබුණේ තව එකම එක තොරතුරක් තහවුරු කරගන්න විතරයි. ජේම්ස් වැන් කැලිස්ව අත්අඩංගුවට ගැනීම නිසා සතුටු වුණ තව එක පුද්ගලයෙක් හිටියා. ඒ තමයි අවුරුදු 9ක් ඔහු සමග රිලේෂන්ෂිප් එකක ඉඳපු ඔහුගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ක්‍රිස්ටල් ස්ටැඩ්ලර්. අවුරුදු 9ක් පුරාම ක්‍රිස්ටල්ව පාලනය කළේ ජේම්ස්. ඇයට මොබයිල් ෆෝන් එකක් යූස් කරන්න, වාහනයක් යූස් කරන්න වගේ දේවල් වලට අමතරව අඩුම ගානේ ඇයට අවශ්‍ය කෙනෙක් සමග කතා කරන්නවත් ජේම්ස් අවසර දීලා තිබුණේ නැහැ. ඔහුව අත්අඩංගුවට ගැනීමත් එක්කම ඉන්වෙස්ටිගේටර්ස්ලා හොයමින් ඉඳපු අන්තිම සාක්ෂිය ක්‍රිස්ටල්ගෙන් ලැබෙනවා. ජේම්ස් පොලිසියට ලබා දුන්න ප්‍රකාශය සම්පූර්ණයෙන්ම බොරු කියලා ක්‍රිස්ටල්ගේ ප්‍රකාශයෙන් තහවුරු වුණා. ක්‍රිස්ටල් පොලිසියට කියන්නේ මේ වගේ කතාවක්. 2014 ජූලි 24 වෙනිදා හවස 4:30 5 අතර කාලයේදී ජේම්ස් ඔහුගේ බයික් එකෙන් නිවසින් පිට වෙලා තිබුණා. මේ වෙලාවේදී ඔහු ඇඳගෙන හිටියේ
සුදු පාට ටී-ෂර්ට් එකක් සහ අලු පාට කැමෆ්ලාජ් කලිසමක්. විශේෂයෙන්ම ඔහු කැමතිම ජෝඩන් වර්ගයේ සපත්තු දෙක ඔහු මේ වෙලාවේදී දාගෙන හිටපු බව ක්‍රිස්ටල් පොලිසියට කියනවා. නිවසින් පිටවෙන ජේම්ස් නැවත ඇවිල්ලා තිබුණේ රෑ 8:30ත් 9ත් අතර කාලයේදී. ඒ කියන්නේ කළුවර වැටුණට පස්සේ මේ දවසේ රෑ ක්‍රිස්ටල් සහ ජේම්ස් නිදාගෙන ඉන්න අතරේ මධ්‍යම රාත්‍රියේදී ක්‍රිස්ටල් අවදි වෙනවා. මේ වෙලාවේදී ජේම්ස්ගේ අමුතු හැසිරීමක් පෙනෙන්න තිබුණා. ඔහු කාමරයේ මැද වාඩි වෙලා හෑන්ඩ් සැනිටයිසර් සහ මේස් දෙකක් යූස් කරමින් ඔහු එදා හවස දාගෙන ඉඳපු සපත්තු දෙක පිරිසිදු කරමින් ඉඳලා තිබුණා. ක්‍රිස්ටල් මේ ගැන ඒ වෙලාවේදී ඔහුගෙන් ඇහුවම ජේම්ස් කියලා තිබුණේ මේ සපත්තු තෙල් ගෑවිලා තියෙන බවත් ඔහු ඒවා පිරිසිදු කරන බව. පසුව ඔහු ගොඩක් කලබලයෙන් ක්‍රිස්ටල් ගාවට ඇවිත් ඇයට කියලා තිබුණා ඔහු අතින් වැරදීමක් වුණ බවත්. මොන දේ වුණත් ක්‍රිස්ටල් ඔහුගේ පැත්ත ගන්න ඕනේ කියලත්. ඒ වගේම පොලිසිය ප්‍රශ්න කළොත් මේ දවසේ ඔහු දාගෙන හිටියේ කේ සුවිස් වර්ගයේ සපත්තු දෙක කියලා කියන්නත් ක්‍රිස්ටල්ට බල කරලා තිබුණා. ක්‍රිස්ටල්ගේ ප්‍රකාශයත් එක්ක පොලිසියට ඕන වෙලා තිබුණ අන්තිම සාක්ෂියත් හමු වෙනවා. මේ මිනිමැරුම උන දවසේ ජේම්ස් දාගෙන හිටපු සපත්තු දෙක සොයාගන්න බැරි වුණත් ක්‍රිස්ටල් දුන්න තොරතුරුවලට අනුව මේ වර්ගයේ වෙන සපත්තු දෙකක් මිලදී ගන්න ඉන්වෙස්ටිගේටර්ස්ලා තීරණය කළා. ජේම්ස්ගේ ජෝඩන් වර්ගයේ සපත්තුවල අඩිය ඒප්‍රිල්ගේ මලසිරුර මත තිබුණ අඩි සලකුණට හරියටම සමාන වුණා. ලැබිලා තිබුණ හැම සාක්ෂියම සහ ඩිජිටල් ඩේටා වලින් එදා හරියටම මොකද උනේ කියන එක පොලිසියට නිගමනය කරන්න පුළුවන් වුණා. 2014 ජූලි 24 වෙනිදා මැකෝම් ඕචාඩ් ට්‍රයල් හරහා ගමන් කරමින් ඉන්න ජේම්ස් වෑන් කැලිස්ටර් තම සුරතල් බල්ලත් එක්ක මේ පාරෙම ගමන් කරන ඒප්‍රිල් මිල්සැප්ව දකින්න පුළුවන් වුණා. ඒප්‍රිල් ළඟින් බයික් එක නතර කරන ජේම්ස් ඒප්‍රිල් සමග සෙක්ෂුවලි ඉන්ටරැක්ට් වෙන අදහසින් ඇය එක්ක කතා කරන්න පටන් ගන්නවා. නමුත් ඒප්‍රිල් මේ අදහසට සම්පූර්ණයෙන් විරුද්ධ වෙලා ජේම්ස්ගෙන් ගැලවෙන්න උත්සාහ කරනවා. ජේම්ස් ඔහුගේ මෝටර් බයික් ඒප්‍රිල්ගේ පිටුපසින් ගිහින් ඇයට පහර දීලා තිබුණා. පසුව ඔහුගේ හෙල්මට් එකෙනුත් දරුණු විදිහට ඒප්‍රිල්ගේ හිසට පහර දීලා පසුව ඇයව අපයෝජනයට පත් කරන්න උත්සාහ කරනවා. නමුත් මේ පාරේ ගමන් කරපු අනික් අය නිසා මේ උත්සාහය අසාර්ථක වුණා. මේ හේතුව නිසා සෑහෙන කේන්තියට පත්වන ජේම්ස් ඒප්‍රිල්ගේ සිරුර උඩට නැගලා ඇයව තදින් පාගලා තිබුණා. ඇය මිය යන්න කලින් අඩුම ගානේ විනාඩි 10ක්වත් මේ වගේ වදහිංසාවලට මුහුණ දෙන්න සිදු වෙලා ඇති කියන එක මරණ පරීක්ෂණයේදී හෙළි වුණා. අවසානයේ ඒප්‍රිල්ගේ මොබයිල් ෆෝන් එක සහ බෑක්පැක් එකත් අරගෙන ජේම්ස් මෙතනින් පැනලා යනවා. ක්‍රිස්ටල් රහසිගතව ලබා දුන්න මේ තොරතුරු සහ ලැබිලා තිබුණ අනික් සාක්ෂි නිසා ජේම්ස්ට විරුද්ධව මිනීමැරුම් චෝදනාවක් ඉදිරිපත් කරන්න පොලිසියට පුළුවන් වෙනවා. අවුරුදු දෙකක් පුරාවටම මේ සිදුවීමට අදාළ ඩිජිටල් එවිඩන්ස් සහ අනික් තොරතුරු එකින් එකට සම්බන්ධ කිරීමෙන් පසුව 2016 ජනවාරි මාසයේදී ඒප්‍රිල් මිල්සැප් ඝාතනයට ජේම්ස් වෑන් කැලිස්ට විරුද්ධව නඩු විභාගය ආරම්භ වුණා. දවස් 10ක් වගේ කාලයක් හැම එවිඩන්ස් එකක්ම නිරීක්ෂණය කළාට පසුව 2016 පෙබරවාරි 8 වෙනිදා ජූරි සභාව ඔවුන්ගේ තීන්දුව ලබා දුන්නා. ජේම්ස් වෑන් කැලිස් පළමු පෙළ මිනීමැරුමක් සහ සෙක්ෂුවල් ඇසල්ට් කියන වැරදිවලට වැරදිකරු වුණා. 2016 මාර්තු 30 වෙනිදා ජේම්ස්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වුණා. ඉතින් සාමාන්‍ය මිනීමැරුමකට සිරගෙදරට යන කෙනෙකුට වඩා සෙක්ෂුවල් ඇසල්ට් එකකට සිරගත වෙන කෙනෙක්ට ඒ තරම් හොඳ අත්දැකීම් වලට නෙමෙයි මුහුණ දෙන්න වෙන්නේ. මේ හැම සිදුවීමකටම පසුව මැකෝම්බ් ඕචාඩ් ට්‍රයල් වල ඒප්‍රිල් මියගිය ස්ථානයේ ඇය වෙනුවෙන් මෙමෝරියල් ගාඩන් එකක් එහෙම නැත්නම් අනුස්මරණ උද්‍යානයක් හදන්න ආමඩාවල ජීවත් වෙන අය තීරණය කරනවා. ඒප්‍රිල් මිල්සැප්ගේ ස්ටෝරි එක ඉවර වෙන්නේ මේ විදිහට. අවසානයේ ඒප්‍රිල් මිල්සැප්ගේ අභිරහස් ඝාතනය විසඳුවේ ඇයගේම මොබයිල් ෆෝන් එකෙන්.